චමින්දයි ගෙදර යන්නේ නැද්ද බං? අටත් පහු වෙලා. යන්න ඕනේ බං. ඇඟට පොඩ්ඩක් අමාරුයි බං. ඇඟට අමාරු නැද්ද බං? සිමෙන්ති කොට්ට 50ක විතර කොන්ක්‍රීට් එකක් කනුවට පස්සේ මගේ අතපය පණ නැහැ වගේ බං. පොඩි එකී බලන් ඇති බං. ගෙදර බලන් ඇයි දැන්? ගෙදර ගියාට පස්සේ ඔයන් ගේ අමාරු හරියයි. මා ගිහින් එන්න. ගෙදර යන්න හිතක් දෙන්නේ සම්පා. ගෙට අඩිය තියෙනකොටම ගේ පිස්සන් කොටුව වගේ සම්පා. පොඩි එකී ඇඟ චුට්ටක් හොදලා නෑ බං. සිමෙන්ති පිටින් ඇඟ පොඩ්ඩක් හොද ගන්න රින්දට යනකොට ගෑණි ළමයා වැංගේ ගහනවා බං හොදන් ගෙටෙන්න කියලා. බත්ති ගාන කන්න අතට ගන්නකොටම ඇයි අද පරක්කු පඩි කීයද එක එක දේවල් කිය ගෑණි මගේ ඔළුව කනවා බං. ඉවසලා බැරිම තැන බැරි වෙලාවත් මගේ අත ඉස්සුනොත් වැලහින්න වගේ අඬ පොඩි එකීවත් බය කර රටේ නැති රෙද්දවල් කියවනවා බං. සම්පා බත්තික කන වෙලාවට මගේ ගෑනිට බැරිද බං මගේ උරහිස්ස පොඩ්ඩක් අල්ලන්න, මගේ කකුල් දෙක පොඩ්ඩක් මිරිකන්න, තෙල් ටිකක් දාලා ඔළුව පොඩ්ඩක් එහෙම අත ගන්නවා නම් මම සතුටින් hina වෙලා ඉන්නවනේ බං. චමින්දයි ඇයි බං ওই දේවල් අක්කට කියන්නේ නැත්තේ? කියනවා බං. බැඳපු දවසේ ඉඳලා හැම තිස්සෙම මං කියනවා බං. එතකොට අපි ගෑණි කියනවා මං හැම තිස්සෙම වැරදි කියනවලු. මාව එපා වෙලාලු. මං ආදරේ නෑලු. සම්පා වැරදි අඩුපාඩුත් එක්ක ජීවත් වෙන්න බෑනේ බං. ඒවා හදාගන්න ඕන නිසානේ බං හැමතිස්සෙම කියන්නේ. බැන වැරදි හදාගන්නේ සම්පා ළඟින් තියාගන්න ඕන හින්දානේ බං. ආදරේ හින්දානේ බං. ඇයි බං තේරෙන්නේ නැත්තේ? ඇත්ත. ඒත් චමින්දයි උඹෙත් මොකක් හරි අඩුපාඩුවක් ඇති. ඔව් බං ඔව්. මං ඉස්සර වගේ නෙමෙයි සම්පා. මට කිසිම හැඟීමක් දැනීමක් දැනෙන්නේ නැහැ. මට ඉස්සර වගේ ආදරණීය වචන කියවෙන්නේ නැහැ. මං ඉස්සර වගේ නෙමෙයි සම්පා. අපේ ගෑණි කියනවා සම්පා මං ඒකිට ආදරය කරේ මුල් කාලේ විතරලු. මන් දැන් ඉන්නේ ආදරය කරන වයසකද සම්පා? බලපන් මගේ ඇඟේ හැටි. උදේ ඉඳන් ගිනි අවුවේ කරවෙලා කුලි වැඩ කරලා මගේ ඇඟට හරි මහන්සියි බං. මගේ ඇඟපත රිදෙනවා සම්පා. මං මොකද්ද කරන්න කියපන්කෝ. බොසා කෑ ගහනවා. වැඩපලේ ප්‍රශ්න, මගේ අම්මා තාත්තා, ගෑණිගේ පවුලේ ණය ප්‍රශ්න. මට ලස්සන පොඩි කෙලිපැටියෙක් ඉන්නවා බං. මට ගෑණියෙක් ඉන්නවා. මම මේ ගිනියව්වේ කරවෙන්නේ කවුරු හින්දාද බං? මෙච්චර මහන්සි වෙවි මේ කුලී වැඩ කරන්නේ කවුරු හින්දාද? මගේ පවුල හින්දා නේ බං. මං මේවා කරන්නේ ආදරේ නැති හින්දාද සම්පා? මං කොහොමද බං මේවා අපි ගෑනිට තේරුම් කරන්නේ? මං ඉස්සර වගේ නෙමෙයි දැන් ආදරය කරන්නේ වෙන විදිහකට කියලා. සම්පා මං මේවා අපේ ගෑනිට හැමදාම තේරුම් කරනවා බං.
අපේ ගෑනිට මං කියන දෙයක් සතියයි බං මතක. ඊළඟ සතිය ආයේ මතක නෑ බං. මං පුන පුනා හැම දෑම කොහොමද බං එකම දේ. හැම තිස්සෙම පැහැදිලි කරන්නේ. අපේ ගෑනිට කොහෙ තියෙන ප්‍රශ්නද බං? අපේ ගෑනිට කොන්ක්‍රීට් අනන්න තියනවද? අපේ ගෑනිට කුඹුර වැඩ කරන්න තියනවද? කුලි වැඩ කරන්න තියනවද? අපේ ගෑනිට ණය ප්‍රශ්න තියනවද? මං අපේ ගෑනිට කිසි බරක් දෙන්නේ නෑ බං. මගේ ඔළුවේ තියෙන පීඩනෙන් දශමයක් මං අපේ ගෑනිට දෙන්නේ නෑ. අපේ ගෑනිට මොනවද කරන්න තියෙන්නේ සම්පා? මගේ ගේ දොර අස් කරගෙන මගේ දරුවව බලාගෙන මට කණ්ඩ බොණ්ඩ ටිකක් උයලා දීලා පාඩුවේ ඉන්නනේ බං තියෙන්නේ. අපේ ගෑනිට තියෙන එකම ප්‍රශ්නේ මම බං. අපේ ගෑනිට තියෙන එකම පීඩනේ මං. මම මොකද්ද සම්පා කරන්නේ? මොම කියපන්. මම මොකද්ද කරන්න ඕනේ කියලා. අයියේ අක්කට ඉස්සර වගේ ආදරය කරලා බලන්න. මන්නම් කියනවා හැමදේම හරියයි. ඉස්සර වගේ ඉන්න තිබ්බ සම්පා. මේ ප්‍රශ්නයි මේ ඇඟේ අමාරුවයි මේ ණය කන්දරාවයි මට තිබ්බේ නැත්තම් සම්පා මම ඉස්කෝලේ යන කාලේ වගේ දැන් කොහොමද බං ගෑනිත් එක්ක ඇඟේ දෙවටි ගෑනි කියන හැම දෙයක්ම කර ගෑනිට ලව් කරන්නේ සම්පා මම ප්‍රශ්න ගොඩක ඉන්නේ මචං මං මේක කාටද කියන්නේ සම්පා මම මාර පීඩනයකින් ඉන්නේ බං මං හැමතිස්සෙම කල්පනා කරනවා මට වෙලාවකට සීපතක් නැහැ සම්පා සම්පා මං අපේ ගෑනිට හරි ආදරෙයි බං මේ දේවල් දරන්න මං කරුමට පිරිමියෙක් වුණා බං පිරිමි අපි හැමදෑම අසරණයි සම්පා අපි රහසෙම හැමදේම දරාගත්තා හැමදෑම රහසෙම විඳෙව්වා මං අද දවසක් දරාගන්නම් සම්පා උඹ පරිස්සමෙන් ගෙදර ඵලයන් මාත් ගෙදර යනවා සම්පා